ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ අපි මොනවද ඇල්ලදී හපුතලේදී කරේ කියලා. අපි පළවෙනියටම ගියේ රාවණ ඇල්ල බලන්න. අපි රාවණ ඇල්ල බලන්න ගිය දවසට කලින් දවසේ ඇල්ලට ගොඩක් වැහලා තිබ්බා. ඒක හින්දා මේ රාවණ ඇල්ලේ එදා ගොඩාක් වතුර තිබ්බා. ඔයාලට මේන් රෝඩ් එකේ ඉඳන්ම මේ දිය ඇල්ල බලන්න පුළුවන්. අපි ඊළඟට ගියේ නයින් ලාස් බ්‍රිජ් එක බලන්න. ඉතින් ඔයාලට මේක බැලුව බැලමට තවත් යුරෝපීය ස්වභාවයක් වෙනුනට ඇත්තටම මේකේ නිර්මාණකරුවා වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන ගේ අක්කහාමි මහත්මයා. අපි ගියපු වෙලාව අනුව අපිට ට්‍රේන්ස් දෙකක්ම හම්බුණා. පළවෙනි එක නම් ඉතින් නතර කළේ නෑ. ඊට පස්සේ ආපු කැලිප්සෝ ට්‍රේන් එක නම් විනාඩි 10ක් විතර යන නතර කරලා තිබ්බා. ආපු අයට ෆොටෝස්. අපි ඊළඟට ගියේ දෙමෝදර ස්ටේෂන් එකට. අපි හරියටම ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ ට්‍රේන් එකක් යන වෙලාවට. ඉතින් අපිට බලන්න යන්න පුළුවන් වුණා කොහොමද බින්ගේ ගාවට එන්නේ මෙන්න මේ කියන ට්‍රේන් එක. ඉතින් අපි වෙලා විඳියත්තම බින්ගේ උඩ. මෙතෙන්දි හම්බුණා ශ්‍රීවිල් හයවන්න අයියා. එයා අපිට ගොඩක් විස්තර කියලා දුන්නා දෙමෝදර රේල් ගැටේ මෙතන ස්ටේෂන් එක හරහා ට්‍රේන් එක යන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලන්න උනා මේ දෙමෝදර රේල් ගැටේ. ඉතින් ඒ අයියා අපිට එක්කන් ගියා විස්තර පාරක් දිගේ තියෙන දෙමෝදර ජටාව බලන view point එක ගාව. ඒ view point එක තමයි ගවරවැල කන්ද. මේ තියෙන්නේ රේල් ගැටේ පොඩි කොටසක්. ඉතින් ඔයාලා දෙමෝදර රේල් ගැටේ නැත්තම් ජටාව බලන්න යනවා නම් අනිවාර්යෙන්ම ඒ අයව කන්ටැක්ට් කරගෙන යන්න. මොකද එයා ඔයාලට ගොඩාක් විස්තර කියලා දෙනවා මේ රේල් ගැටේ ගැන. ඉතින් අපිට හරියටම අපි එයා එක්කන් යන්නේ එතන ගොඩක් වෙලාවට ට්‍රේන්ස් යන වෙලාවට. ඉතින් අපි හරියටම ට්‍රේන් එකක් යන වෙලාවට තමයි ගියේ. හරි ලස්සනට බලා ගන්න පුළුවන් මේ රේල් ගැටේ වටයක් යනවා මේ ට්‍රේන් එක. එතකොට මෙයා තව අපිට කියා දුන්නා මැයිමාර ප්‍රසංගයේ ඇත්තම ලොකේෂන්ස් ගොඩක්. ඉතින් ඔයාලා මැයිමාර ප්‍රසංගයේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට නමතක කරන්න නම් එපා. ඔයාලට අයව කන්ටැක්ට් කරන්න ඕන නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඔයාලට දෙන්නම් එයාගේ කන්ටැක්ට් නම්බර් එක. තව මේ ඉඳපු ගවරවැල කන්දේදී ඔයාලට කැම්පින් කරන්නත් පුළුවන්. ඔයාලට මෙතෙන්දි ලස්සන ෆොටෝස් ගොඩාක් ගන්න පුළුවන් එක විදියට. ඉතින් අපිත් ඒ වගේ ලස්සන ෆොටෝස් අරගෙන හවසට තේ එකක් එහෙම බීලා තමයි මෙතනින් ආවේ. මෙතනදී ඔයාලට මාරම ලස්සන view එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාලා යන්න බලන්න මීදුම අඩු දවසක. මොකද එතකොට ඔයාලට view එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ view point එකේදී නමුණුකුල කන්ද, ඇල්ල රෝක්, ලිටල් ඇඩම්ස් පීක්, ලිප්ටන් සීට් සහ ඇත්තම රාවණ ඇල්ල වගේ ගොඩක් ලස්සන ප්ලේසස් බලා ගන්න පුළුවන්. අපි ඉදාරගෙන අතරගේ ඇල්ල ටවුන් එකේම. ඊට පස්සේ ඉඳන් උදේම අපි ගියා පුංචි සිරිපාදේ බලන්න. ඉතින් අපි මේ හයික් එක පටන් ගත්තේ උදේ 5:00 විතර. අපිට ඕනේ මෝර්නින් සන්රයිස් එක ලස්සනට බලන්න. හැබැයි එදා එක වලාකුලක් ඉර වහගෙන ඉර පස්සෙන්ම වගේ ගියපු හින්දා එච්චර ලස්සනට අපිට බලා ගන්න පුළුවන්ුනේ නෑ සන්රයිස් එක. ඒක වටේ තියෙන view එක හරිම ලස්සනයි. ඒ වගේම මේ තියෙන ඉර නගින පැත්ත හඳ නගින පැත්ත තියෙන මීට විරුද්ධව ඒ පැත්තේ තියෙන view එක මීටත් වඩා ලස්සනයි. මොකද ලොකු කන්දක් වලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇල්ල ටවුන් එක. මේක හැම වෙලාවෙම crowded town එකක්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ලස්සන restaurants ගොඩාරියක්. හැබැයි මේවා ගොඩක් ඒවයි කෑම හරිම ගන්න. ඒත් මේ වතුර තියෙනවා සමහර normal restaurants. ඒවයි කෑම ලාභයි. ඒ කියන්නේ අපේ අතේ තියෙන ගානට පහසුයි වගේම හරිම රහයි. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මුලින්ම ගියේ ලිප්ටන් සීට් එක බලන්න. ඉතින් මේ ලිප්ටන් සීට් එකට යන පාර නම් ටිකක් විස්තර. ඒකේ පාර හරිම පටු. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඉස්සරහ. ඒ කියන්නේ මේ ලිප්ටන් සීට් එකට යන පාර යනවා නම් ඔයාලා අනිවාර්යයෙන් හොඳට ඩ්‍රයිවිං දන්න කෙනෙක් එක්කම යන්න කියලා මම පොඩි ඇඩ්වයිස් එකක් දෙනවා. මොකද මේවයි රිවර්ස් කරන්න පොඩක් අමාරුයි. ඒ තරමට වංගු තියෙනවා. අපිට එදා නම් ලිප්ටන් සීට් එකට යන්න හිතුවට වඩා ගොඩක් වෙලා ගියා. එතෙන්ට ගියාම අපි දැක්ක view එක හරිම ලස්සනයි. අපිට මේ යන පාර දිගේ පාගයක් දුර විතර ගියාම තේදළු නෙලාගෙන එන කාන්තාවන් ගොඩක් දෙනෙක් හම්බුණා. ඉතින් මේ සීන් එක හරිම ලස්සනයි. මේ තියෙන්නේ ලිප්ටන් සීට් එක තියෙන ඒරියා එක. මේකේදී ඔයාලට අර බලාකුළු බැම්මක් වගේ පේන හරිය තමයි ලිප්ටන් සීට් එක තියෙන්නේ.
මේ තියෙන එතනම තිබ්බ බිල්ඩින් එකක්. මේකත් පුංචි view point එකක් වගේ තමයි. මේක උඩට නැග්ගහම ඒ ඒරියා එක ලස්සනට බලන්න පුළුවන්. හැබැයි එදා අපි ගියපු වෙලාවේ හැටියට මීදුම විතරයි තිබ්බේ බලා ගන්න. මේ එන පාරේ දිගටයි මේ ඒරියා එක වටේටමයි තියෙන්නේ දඹතැන ස්ටේට් එකට අයිති ඒවා. මේ තියෙන දඹතැන ස්ටේට් එකේ. මේ අපි දියලුම යන ගමන් දැක්ක දියැල. හැබැයි අපි දියලුම ඇල්ලෙන් නාලා එනකොට නම් මේ දියැල්ලේ මේ පාට තිබෙන සම්පූර්ණයෙන්ම නෙස්ට මෝල් පාට තමයි තිබෙන්නේ. අපි ගියේ උඩ දියලුම බලන්න. මේක පිළිලා තියෙන රක්ෂකයක් ඇතුළේ. අපි එන්ට්‍රන්ස් එකේදී ටිකට් එකකුත් ගන්න ඕන. දියලුම ඇල්ල බලන්න යන පාර නම් ටිකක් රිස්කරයි. මේකේ වනසත්තු ඉන්නවා. ඒ වගේම 6:00 පස්සේ ඇතුළු වෙන්න තහනම්. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ දියලුම ඇල්ල. මෙතන තමයි අපි නෑවේ මොකද අපි දන්නේ කොතනද ගැඹුරු කියලා ඒ වෙලේ මේකේ පිටිපස්ස මේ තියෙන දියලුම වල හැමෝම මේ අපි නැවතිලා ඉන්න හොටෙල් එකට තියෙන වීව් එක. මේ හපුතලේ හින්දා හැමතැනම ලස්සන මල් තියෙනවා. මේ මම උදේ පාන්දර කරපු වැඩක්. මොකද අපිට එදා දවසේ වැඩ වගේක් කරන්න තිබ්බ හින්දා අපි එදා උදේ 7ට විතර පිටත් වුණා හපුතලෙන් ආයෙත් අපේ ගෙදර එන්න. ඉතින් මං හිතනවා මගේ අද vlog එක ඔයාලට ගොඩක් දුරට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඔයාලගේ ළඟ travel idea එක හදාගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඉන්ට්‍රෙස්ට් නම් මගේ channel එක subscribe